සමාන්තර තියෙන එකද එහෙම වෙන්නේ. හරිද? උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම ශ්‍රේණිගත දෙන්නෙක් හරිද? ශ්‍රේණිගත කියලා කියන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක දෙයක් වගේ තමයි. මෙන්න මෙහෙම මේ දණු දෙකක් ශ්‍රේණිගතව තියෙනවා. එතකොට එයාගේ මෙතන උෂ්ණත්වය θ, මෙතන උෂ්ණත්වය මැද උෂ්ණත්වය වෙන තැන උෂ්ණත්වය θ2 θ3 මෙහෙම කියලා හිතන්නකො. මෙයාගේ K1 මෙයාගේ K2 තමයි තාපසන්නයතනියද. එතකොට මේ දෙන්නා දැන්ට හිතන්න එකම රසක වලපරයක් තියෙනවා කියලා ඒක වෙනස් වුණොත් එහෙම වෙනස් A1 A2 කියලා දාගන්න. හරිද? අවුලන්නේ. ටික අපි තුමු L1 L2 කියලා. එතකොට මේ දෙන්නගේ මෙහෙමයි කරන්නේ. දැන් මේකේ තියරි එක තමයි දඬු දෙක ශ්‍රේණිගතයි නම් හරිද? Q බෙදීම T කියන එක. හරිද? Q බෙදීම T. Q බෙදීම T කියන එක නියතයි මේ දඬු දෙකටම. එතකොට මේ දෙන්නට වෙන වෙනම සමීකරණ ලියමුකෝ. Q බෙදීම T සමානයි K1A ඩෙල්ටා θ කියලා කියන්නේ මෙතන θ1 ඉන්න θ2 නේ θ1 ඉන්න θ2 බෙදීම මේ T නේ ඉතින් L1. එතන මෙයාගේ Q බෙදීම T කියලාම ලියනවා. හරි දැන් ඔය සමීකරණ දෙක ලියා ගන්න පුළුවන් නම් ඔච්චර තමයි දැන් තියෙන ප්‍රොසෙසින් ගන්න හදද්දී මෙන්න මෙහෙම කරන්න ඕන අපි මෙන්න මේ දෙන්න උක්ත කරලා. හරිද? මෙන්න මේ θ1 මෙන්න මේකයි උක්ත කරලා ඔය දෙක එකතු කරන එකයි කරන්න. මොකද එතකොට θ2 කැපිලා යනවා. හරිද? එහෙම කරාම ඔයාලට පුළුවන් මේ මෙන්න මේ සම්බන්ධයක් ගොඩනගා ගන්න K1 K2 අතර. හරිද? කරන්න ඕන. එහෙම θ1 වෙන θ2 සමානයි මේ උත්තර කරාට පස්සේ මම මෙන්න මේ Q බෙදීම T කියන කැලියට දැන් ඉඳන් Q dot කියලා ගන්නවා. ඒතකොට ලේසියි. Q dot L1 බෙදීම K1 A. මෙතන θ2 දින θ3 කියන්නේ මේ Q dot L2 K2 A. එතකොට මේ දෙන්නම එකතු කරාම මෙහෙම 1 2 එකතු කරාම මේ මෙතන θ2 කියලා කැපිටනවා. θ1 දින θ2 සමානයි. ඔන්නම මේ එකතු කරලා Q dot එක එළියට ගන්න පුළුවන් L1 K1 A දන හරිද L2 K2 A ඔහොමම එනවා. හරිද? එතකොට ඕකේ හිතන්න දැන් මේ දෙන්න වෙනකොට ගන්න පුළුවන් තනි සමකයාවනේ හොයන්න ඕන. සමකයා මෙන්න මෙහෙම එකක් කියලා හිතන්නකෝ. මේ වගේම තනි දණ්ඩක්. ඒක සමකයා දිග කීයද? මේ දෙන්නගේ දිග L1 L2 වෙන වෙනම L1 දන L2 තමයි සමකයාගේ දිග. සමකයා රස කරලා බලද්දි ඒම තමයි ගන්න. මොකද මෙතන මම ගන්න එක මහරස් කර පරපරයෙන් දණු දෙකක් කියලා. සමකයාගේ මේ තාපසන්නගේ තනියත් අපි හිතමු K නෝට් කියලා. එහෙනම් දැන් යාව තමයි මෙන්න මේ සමකයට සමීකරණ ලිව්වට පස්සේ එනවා මේ Q බෙදීම T සමානයි උගෙත් ඒ Q බෙදීම T ම ගන්න ඕනේ K A උගේ එතකොට මේ කෙලවර θ1 මේ කෙලවර θ3 නේ. θ1 වෙන θ3 බෙදීම L1 ධන L2. හරිද? එතකොට දැන් ඔයාලට පුළුවන් මෙතනින් θ2 මෙතන ඉඳන් ටික දුරම θ1 වෙන θ3 නේ එන්න ඕනේ. θ3 ඔන්නම හොයාගන්න තියෙන්නේ. දැන් බලන්න මෙයයි මෙයාව මෙන්න මෙතනින් හොයාගෙන තියෙන්නේ අපි මෙයාව. එතකොට එයා මෙන්න මේ කැලල අරගෙන මෙන්න මෙතනට හොම කරලා දැම්මට පස්සේ පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ වෙලාවට ගාන ඕන හදන්න. හරිද? එතකොට ඔය වගේ සීන් එකක් තමයි කරන්න තියෙනවා කියන්නේ. සරලව මේකේ ශ්‍රේණිගත තැනක දැනගන්න ඕනේ Q බෙදීම T නියතයි කියන එක දඬු දෙකටම. හරිද? මේක ගානනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මේකේ වෙන වෙනම කැලේ දෙකට මේ කැලලට වෙනම සමීකරණයක් ලිව්වා. මේ කැලලට වෙනම සමීකරණයක් ලිව්වා. හරිද? එතකොට ගොඩක් වෙලාවට එහෙම උෂ්ණත්ව අන්තර දෙක කැපිලා යන විදිහට තමයි එකතු කරන්න වෙන්නේ. මෙහෙම උෂ්ණත්ව අන්තර දෙක උත්ත කරලා. අන්න ඔබට ඔළුවේ තියාගෙන යන්න එච්චර. පුළුවන් නම් හදන්න. ඊට පස්සේ සමාන්තරගතයි නම් මම හිතන්නේ මෙන්න මෙහෙම වැඩේ වෙන්නේ. සමාන්තරගතයි නම් ඒකෙදි තියරි එක තමයි දැන් මෙහෙම උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම දැන් මේ විත්ති දෙකක් මැදම තියෙනවා කියලා සමාන්තරගතව දණු දෙක. හරිද? එතකොට මුගේ ඔය රාශි ටික අපි 1 කියලා ගමු. මෙයාගේ 2 කියලා ගමු මේකටම. එතකොට මේ දෙන්නගේ සීන් එක තියෙන්නේ දැන් මෙයාගේ ඔහම තාප සම්නයන වෙන ශීඝ්‍රතාවයේ Q බෙදීම T නම් මෙයාගේ Q ඒක වෙනස් වෙනවා. අපි මෙයා Q බෙදීම T වෙනකොට මම දැන්ට Q dot කියලා ගන්නවා. Q dot නම් මෙයාගේ Q1 dot කියලා ගමු. මෙයාගේ Q2 dot එන්නේ. Q dot අන්න එහෙනම්. එතකොට මෙයාගේ සමකයා මෙන්න මෙහෙම එකක් නම් තනියකින් නම් එතකොට උගේ Q නම් Q කියන්නේ Q1 Q dot කියන්නේ Q1 dot දන Q2 dot ඔන්නම සීන් එකක් තමයි ගන්න ඕන අපි. හරිද? එතකොට කොහොමද කරන්නේ? Q1 dot වෙනම සමීකරණයක් ලිව්වා. හරිද? Q1 dot කියලා කියන්නේ K1 A1 මොනවාද මෙතන θ when මෙයා θ2 නම් එහෙනම් මෙතන θ1 මෙතන θ2 ම එන්න ඕනේ. මේ පැත්තේ උෂ්ණත්වය θ1 නම් මේ පැත්තේ උෂ්ණත්වය θ1 වෙන θ2 බෙදීම L මේ දිග L ම එන්න ඕනේ. අන්න ඔහොම ලිව්වා. ඊට පස්සේ අනිත් එකට සමීකරණ ලිව්වා. ඔය දෙක එකතු කරලා ඊට පස්සේ මොයේ සමකයට සමීකරණ ලිව්වා. ඔන්නම ලිව්වා. ඊට පස්සේ ලිව්වට පස්සේ උත්තරය ගන්න පුළුවන්. හරිද? ඒතර ඔය ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්නයි තියෙන්නේ. හරිද?
ඔන්නම ලියලා පෙන්නන්න මෙයාට q1 තමයි එන්නේ සමීකරණ q2 ට ලිව්වට පස්සේ u2 dot සමානයි k2a2 theta 1 ඍණ theta 2 බෙදීම l ම තමානේ. මොකද මේ දිග l මනේ කොහොමද මේ දිගත් l මනේ. එකට තියෙනවනේ එකම දිගට තියෙනවනේ. එතකොට q මෙයාගේ සමකයට සමීකරණ ලිව්වට පස්සේ q dot කියන්නේ මෙයාගේ k කියලා ගමු අපි ඔක්කොම නෝට් කියලා ගමු. එතකොට k නෝට් a නෝට් මේ theta 1 ඍණ theta 2 බෙදීම l. හරි. එතකොට මේක වෙනවම උත්තර කරලා දාන්නයි උත්තර කරන්න දැන්න ගෙලින් මෙහෙම දාන්නයි තියෙනවා මේ නේ. දැම්මම පස්සේ මෙන්න මේ theta 1 ඍණ theta 2 බෙදීම l කියන කැටි තුන් දෙනාගෙම තියෙන හින්දා කැපිලා යනවානේ. කැපිලා ගියාට පස්සේ අපිට එන්නේ කොහොමද k1 a1 සමානයි නෑ සර් මෙයාගේ k නේ තියෙන්නේ 1 කැලේ නෑ k නෝට් නේ තියෙන්නේ k නෝට් a නෝට් නේ මෙයාගේ තියෙන්නේ. එතකොට මෙයාගේ තියෙන්නේ සමානයි k1 a1 දාන්න k2 a2 ඔන්නෝම එකක් එනවා ඉතින්නේ. එතකොට මේකත් තමයි ගන්න තියෙන්නේ. ඔන්න ඔය අදහස් පොඩ්ඩක් ඔලිය තියා යන්න. නන්දු සමාන්තර ශ්‍රේණික තොරතුරු ඔන්නම තමයි වැඩේ කරන්න ඕනේ කියලා.